හොඳට තිබුණ මගේ කොණ්ඩෙට මේ මොකද්ද කරගෙන තියෙන්නේ? ඔන්න බලන්න මගේ කොණ්ඩේ මේ පාර මං ගොඩක් වෙනස් කරලා තියෙන්නේ. කොහොමද වෙනස් වුනේ? කොහොමද වෙනස් කරේ කියලා ඔන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. හෙලෝ අයිබෝවන්. ඔන්න මම මේ ළඟදී මං වෙනුවෙන් ගත්ත හොඳම තීරණයක් කොහොමද හරියට මුනේ කියලා පෙන්නන්න තමයි මේ vlog එක කරන්නේ. ඔයගලන්ට පේනවා ඇති මගේ කොණ්ඩේ වෙනස් වෙලා තියෙනවා. ඉතින් කොණ්ඩේ හදපු විදිහ අද බලමු මාත් එක්ක ගිහිල්ලා. ඉතින් මම මේකට තෝරගත්තේ Mary's Bridal and Hair Salon එක. මේක තියෙන්නේ කොස්වත්තේ. වීඩියෝ එක අන්තිමට මම ඒගොල්ලන්ගේ ෆෝන් නම්බර්ස් උත් දාන්නම්. ඉතින් ඔන්න බලන්න මේ තියෙන්නේ මගේ කලින් තිබුණ කොණ්ඩේ. ඉතින් පොඩක් ඩ්‍රයි වෙච්ච ඊළඟට ෆ්‍රිසි hair එකක් තමයි මට තිබුණේ. මං කොණ්ඩේ හැබැයි කැපුවා මේ අවුරුද්දේ ජනවාරි මාසේ. හැබැයි ඒක වැවිලා. ඉතින් කොණ්ඩේ චුට්ටක් ඩැමේජ් වෙලා තිබුණා එක දේවල් එක. ඉතින් ඉරව්වට යනකොටත් කොණ්ඩේ ඩැමේජ් වෙනවා. ඒ වගේ දේවල් එක. ඉතින් ඔය ඉන්නේ සලෝන් එකේ ඕනර්. එයා ඔයගලන්ට කැමති විදිහට මට කැමති විදිහට උණු මගේ hair එක වෙන්න ඕනේ කොහොමද කියලා එයාත් එක්ක කතා කරලා දැන් මම යනවා කොණ්ඩේ වොෂ් කරන්න. මේකත් මේ කොණ්ඩේ හදන වැඩේ මම ආසම පාර්ට් එකක්. මොකද ඒගොල්ලෝ හරිම ජෙන්ට්ලි තමයි මේ වැඩේ කරේ. සහ මේ හොඳම ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් තමයි මේගොල්ලෝ ඒගොල්ලන්ගේ කස්ටමර්ස්ලාට යූස් කරන්නේ. ඉතින් මේක හරිම පරිස්සමින් තමයි මගේ කොණ්ඩේ වොෂ් කරන එකත් කරේ. ඔයගොල්ලන්ට ඒක පේනවා ඇති. ඉතින් ඔය විදිහට මම ටිකක් වෙලා හිටියා. ඔය ඉඳලා මසාජ් එකකුත් දාලා තමයි ආපහු කොණ්ඩේ වොෂ් කරන්නේ. කොණ්ඩේ තදින් අල්ලන්නේවත් නැහැ. ඊට පස්සේ කොණ්ඩේ ඔය විදිහට ඩ්‍රයි කරනවා. කරලා තමයි මගේ වැඩේට ලෑස්ති වෙන්නේ. මොකද මම කෙරටින් එකකුත් කරලා තිබුණේ සති එකමාරකට දෙකකට විතර කලින්. ඉතින් ඊට පස්සේ තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් ওই විදිහට කොණ්ඩේ සෙක්ෂන් කරලා ඒගොල්ලෝ කලර් එක දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් හොඳම බ්‍රෑන්ඩ්ස් තමයි ඒගොල්ලෝ යූස් කරන්නේ. සහ ඒගොල්ලන් ට්‍රීට්මන්ට් එක ඇන්ඩ් ඔයගොල්ලන්ගේ කොණ්ඩේ ස්ටයිල් කරන අතරතුරේ ඔක්කොම දේවල් කියනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ hair එකේ තියෙන ප්‍රශ්න, ඒවට කරන්න ඕන දේවල් මොනවද? ඒ හැම දෙයක්ම ඒගොල්ලෝ හරියම ෆ්‍රෙන්ඩ්ලි ඔයගොල්ලන්ට එක්ක කතා කරනවා. සහ ඔයගොල්ලන්ට ඕන දෙයක් අහලා දැනගන්න බලමු. ඉතින් මම ඒක විකාර කර ඒගොල්ලොත් මම කරන දේවල් වලට hina වෙවි. අපි හරියම ආසාවෙන් මේ වැඩේ කරා. ඉතින් සලෝන් එකේ ඉන්න ළමයි ඔක්කොම හරියම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් විදියට hina වෙවි අපි අපේ වැඩේ කරා. ඉන්න හැමෝම වගේ මගේ hair එක කරන්න උදව් කරා. මේ ඉන්නේ මම එක කෑලි දාලා ෆොයිල් එකකින් කොණ්ඩේ ඔතලා මම ඉතින් ඉන්න මේක හරි අමාරුයි ටිකක් වෙලා යනකොට. මොකද මේ අර ගොඩක් වෙලා ඉන්න ඕනනේ. මනිය මූණ කසනවා නහය කසනවා වගේ එක විකාර ගොඩක් තිබ්බ මගේ. ඉතින් ඔය ඉන්න අතරේ එක පිස්සු දේවල් කර මම ඉන්නවා. දැන් මේක ඩ්‍රයි වෙනකන්. ඒ අතරේ කියන්න ඕනේ මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනකොට අපිට ගොඩක් හීට් එක යූස් කරන්න වෙනවා. එක ප්‍රොඩක්ට්ස් යූස් කරන්න වෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොමත් එක අපේ කොණ්ඩේ ඩැමේජ් වෙනවා. ඉතින් කොණ්ඩේ වැවෙන්න දීලා නිකන් බලාගෙන ඉන්නවට වඩා හොඳයි කොණ්ඩේට ඒගොල්ලන් සත්කාර කරන එක, අවුරුද්දට සැරයක් විතර කොණ්ඩේ චුට්ටක් කපන එක, ඒ වගේ දේවල් කරන්න ඕනේ. කොණ්ඩේ නිකන් ඔහේ වැවෙන්න දෙන්නේ නැතුව. ඉතින් මෙන්න මේ වගේ ඒගොල්ලෝ මගේ කොණ්ඩේ චුට්ටක් ට්‍රිම් කරා ඩැමේජ් වෙලා තිබෙන ටිකත් එක්ක. සහ මේ කලර් එක ලස්සනට පේන කොණ්ඩේ තව නීට් වෙන්න කියලා ඒගොල්ලෝ මගේ කොණ්ඩේ තව ටිකක් ට්‍රිම් කරා. ඉතින් මේ විදියට ඔයගලන්ට ගැලපෙන විදියට මූණට ගැලපෙන විදියට ඒගොල්ලෝ හැම වැඩක්ම කරා. සහ හරිම ප්‍රොෆෙෂනල් මේකේ මාත් එක්ක වැඩ කරපු ඒ කට්ටිය හැමෝම හරිම ප්‍රොෆෙෂනල් විදිහට වැඩ කරා. ඕන විතරක් නෙවෙයි ඕනත් හරිම සපෝටිව් and හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒත් එක්ක මෙයාගේ ටීම් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි ටීම් එකක්. ඕන දෙයක් කියන්න පුළුවන්. ඕන දෙයක් අපි දන්න දේවල් අහගන්න පුළුවන්. ඉතින් කොණ්ඩේ ওই විදිහට කපලා දැන් හදන්නේ ආපහු ඉස්සරහ ටික මං හිතන්නේ කපන්න. ඔව්. ඉස්සරහ ටිකත් කපලා කොණ්ඩේ නීට් කරන්න තමයි හදන්නේ. ඔයාලන්ට වීඩියෝ එක බලනකොට තේරෙන්නේ නැති හරිම ජෙන්ට්ලි තමයි කොණ්ඩේ අල්ලන්නේ, කොණ්ඩේ කපන්නේ, කොණ්ඩේ වොෂ් කරන්නේ, මේ හැම දෙයක්ම මේ ජර්නි එකේදී ඒගොල්ලෝ කරේ. ඉතින් මේකට ඇත්තටම පැය 2-3ක් විතර ගියා. 2-3කට වඩා ගියා. ඒ මොකද ඒගොල්ලෝ හරිම පරිස්සමින් තමයි ඔයගොල්ලන්ගේ වැඩේ කරන නිසා හරිම උවමනාවෙන්. ඉතින් ওই විදිහට ඒගොල්ලෝ ගොඩාක්ම හීට් එක අඩුවෙන් යූස් කරනවා.
කොන්්ඩෙ සෙට් කරලත් දුන්න මට හැ අයන්සම යස් කලෙත් නැහැ බ්ලෝ ඩ්‍රයි කරලා ඔය විදිහට රෝලස් දාලා කොන්්ඩෙ හැදවා. ඉතින් ඔන්න ඔය අවසානටිගේ මම හරිම නොයිව සිල්ලෙන් ඉන්නේ කොන්්ඩෙ කොහොමද මගේ ෆයිනල් ලුක කියලා බලාගන්න. හැබැයි කලයකොයි පේන ටිකත් එක මට ඉතන මගේ ස්කින් කරයකත් එක ටිකත් ලස්සනට මැච්චලා යනවා කියලා. ඉතින් ඒගොල තමයි සජස්ට් කර අපි මේ කලයක දාමු කියලා මම නිකං මගේ අයිඩිය එක ගොලන්ට කිව්ව විතරයි. ඉතින් ඔය ඉන්නේ අන්තිමට මම ඇත්තටම ඔනස්ලී මට හරිම හැපි රිසාල්ට් එක ගැන මම මේක මගේ සෝෂල් මීඩියා වල ෂෙයා කරා. මට හරිම සැටිස් හරිම හැපි. එහෙම හැපි කස්ටමර්ස්ලා ගැන මාර අමාරුයි. මගේ එක්ස්පීරියන්සස් එක්ක ඒක හරිම අමාරුයි කියලා මට හිතෙනවා. මොකද තව කෙනෙක්ව සතුටු කරනවා කියන්නේ අපි දන්න දෙයක් කරලා ඒක ටිකක් අමාරුයි. මොකද ඒගොල්ලන්ගේ එක්ස්පෙක්ටේෂන්ස් අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ අපෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා අපි දන්නේ නැහැනේ. ඉතින් ඒ වුණාට මං හිතාගෙන හිටියත් වඩා හොඳට මාරම ලස්සනට ඒගොල්ලෝ ඒ කලර් එක මට දාලා මගේ කොණ්ඩේ මාරම ලස්සනට හදලා දුන්නා. ඉතින් මම ආයෙත් මතක් කරන්නම් මේ මේරිස් hair and bridal salon එක. මේක තියෙන්නේ කොස්වත හන්දියේමයි. හරිම ලේසිය හොයාගන්න. KIO යුනිවර්සිටි එක ඉස්සරහා තියෙන්නේ. ඉතින් නම්බර්ස් උත් මම ඇඩ් කරන්නම්. ඔය තියෙන්නේ මාරම ලස්සනයි. මගේ මූණටත් ඒක මාර ලස්සනයි. පස්සේ දැකපු මගේ යාළුවෝ හැමෝම කිව්වේ ඒක මාර විදියට ඔයාලට මැච් වෙනවා කියලා. ඉතින් ඔය විදිහට තමයි හැමදාම මහන්සි වෙන මට මං වෙනුවෙන් කරන්න ඕනේ කියලා හිතපු දේ හරිම ලස්සනට මේරිස් hair and bridal salon එකෙන් මට කරලා දුන්නේ. ඉතින් ඔතනදී මං මාර සතුටින් ඉන්නේ. උලන්ට පේනවා ඇති මං හැම වෙලාවෙම කොණ්ඩේ අල්ලනවා බලනවා. හරිම ලස්සනට මං හදලා දීපු කොණ්ඩේ ලස්සන බල හිටියා. ඉතින් කොහොමද කියලා බලන්න ඔයගොල්ලෝ කියන්න කමෙන්ට්ස් කොහොමද මේක මට හොඳයිද නැද්ද? එහෙම නැත්නම් ඔයගොල්ලෝ සජෙස්ට් කරන මොන හරි තියනවද? ඒ වගේ ඔයගොල්ලන්ගේ තියෙන අයිඩියාස් උත් මට කියන්න. මං හිතනවා මේක මට ලස්සන වෙයි කියලා. ඉතින් ඉස්සරහට ගොඩක් ඩැමේජස් අඩු කරලා කොණ්ඩේ හොඳට බලාගෙන කොණ්ඩේ තව ටිකක් වවලා අපි බලමු ඊළඟට අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් හැමදාම මහන්සි වෙන ඔයාට ඔයා වෙනුවෙන් පොඩි හරි දෙයක් කරන්න හිතුනොත් මෙන්න මේක සයින් එකක් විදියට අරගන්න. අවුරුදු පුරාම මහන්සි වෙන ඔයාට ඔන්න ඔයාගේ හිතේ තියෙන විදියට කොණ්ඩේ හදාගන්න. හැම දෙයක්ම මෙතන තියෙනවා. මම කොණ්ඩේ විතරක් හැදුවට manicures, pedicures, nails හැම දෙයක්ම මේ සලෝන් එකෙන් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ Facebook page එක, Instagram page එක, TikTok ඒකම Google search කරොත් හරිම ලේසියෙන් location එක හොයාගන්න පුළුවන්. location හොයන්න දෙයක්වත් නැහැ. හරියටම කොස්වත හන්දියේ තමයි මේක තියෙන්නේ. ඉතින් ඔන්න මම ඔය විදිහට ලස්සන බලලා පැය ගානකට පස්සේ හරිම ලස්සන කොණ්ඩෙකුත් එක්ක ගෙදර ආවා. ඉතින් මම කලින් කිව්වා වගේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ අයිඩියාස් මොනවද මේ ගැන කියලා මට කියන්න. ඉතින් හැමදාම ආදරේ ඉස්සරහට අරන් එන්න ඕන බ්ලොග්ස් මොනවද කියලා අයිඩියාස් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න.